DSN බලය නමින් මේ පර්යේෂණ මට්ටමින් වැඩසටහන් මාලාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් දැනට අපේ මුහුණු පොත නැත්නම් මේ Facebook තාක්ෂණය යටතේ තමයි දැනට පැවැත්වෙන්නේ. ඉතින් බලාපොරොත්තු වෙන ඉදිරියේදී YouTube වලින් live සජීවීව ඔබ සියලු දෙනා මුණ ගැහෙන්න. ඉතින් අපේ DSN බලය අපේ සංවිධානාත්මක වැඩපිළිවෙල අපේ තේමාවක් තියෙනවා බුදුවරු වැඩි මඟ ඔස්සේ. ඉතින් මේ සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙන ඉදිරි කාලයේ දිගින් දිගටම වැඩසටහන් මාලාවක් පවත්වාගෙන යන්න සියලු දෙනාම සජීවීව අප සමග එකතු වෙයි කියන එක අතරින් බලාපොරොත්තු වෙනවා. දැනට වර්තමානයේ උද්ගත වෙලා තියෙන ශාසනික අර්බුදයට විසඳුමක් සොයන වැඩසටහන් මාලාවක් තමයි මෙහිදී අපි අතරම දැන් අවුරුදු 20ක ඉතිහාසයක් අපිට තියෙනවා. වසර දෙකක් පුරාවටම තමයි අපි යම් හැරවුම් ලක්ෂයක් ඔස්සේ මේ වැඩසටහන් මාලාව පවත්වාගෙන යන්නේ. ඉතින් අපේ තේමාව විශේෂයෙන්ම දැනට මේක මෑත ඉතිහාසයේ සිදු නොවුණු මේ අපේ තේමාව මේ මිට පෙර නොයසූ දෙයක්. ඒ කියන්නේ අවසර 1250කට ඉහත තමයි මෙවැනි සුවිශේෂී සමාජ තත්ත්වයක් තිබිලා තියෙන්නේ. එතකොට වසර 2500ක් එදා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයත් එක්ක ගෙවිලා නැවතත් ශාසනයෙහි නැති ශාසනය සහ ඇති ශාසනය දෙක ඉවර වීමෙන් අනතුරුව තමයි නැවතත් බුදුවරු පහළ වීමේ යම් යම් පෙර නිමිති අපිට අහන්න දකින්න ලැබෙනවා. එතනදී ඇත්තටම මේ බුදුවරු සම්බන්ධයෙන් ගත්තාම ගාරික මුනි සහ මුනි අනගාരിക සහ අනාදී ආකාරයේ මුනි අවස්ථා හතරකින් ගාරික මුනිවරයෙක්ගේ පහළවීම පිළිබඳව අපිට ලැබුණු තොරතුරක් ඔස්සේ තමයි විශේෂයෙන්ම මේ වැඩසටහන් මාලාව පවත්වාගෙන යන්නේ. ඉතින් බොහෝ දුරට යම් අතපසුවීම් අඩුපාඩු මේ පර්යේෂණ මට්ටමින් කරගෙන යන වැඩසටහන් තුළ තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම ප්‍රේක්ෂක ප්‍රතිචාරය බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳව අපිට ලැබෙන මේ විවේචන චෝදනා අදහස් එක්ක තමයි අපි ක්‍රමානුකූලව සකස් වෙමින් මේ නිවැරදි හොඳ වැඩසටහනක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි එහෙනම් අපි මෙවැනි වැඩසටහනකින් සියලු දෙනාම නැවත මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.